ආයිබෝවන් නිරෝගී දිව්‍ය ප්‍රාර්ථනා කරනවා නොඩයට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම පසුගිය වීඩියෝ එකකින් අපි කතා කරා hypothyroidism එහෙම නැත්නම් රුධිරයේ තයිරොක්සින් මට්ටම ගොඩාක් අඩු පුද්ගලයන් සම්බන්ධයෙන් සහ මේ රෝග ලක්ෂණ ගන්න සුදුසු නුසුදුසු ආහාර සම්බන්ධයෙන්. ඉතින් අද වීඩියෝ එකේ තුලින් කතා කරමු මේ කියන්නේ පැත්ත hypothyroidism. මේ කියන්නේ තයිරොක්සින් ගොඩාක් වැඩි වුණාට පස්සේ මෙන්න මේ රෝගී තත්ත්වය නිසා ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද? සහ මෙන්න මේ රෝග ලක්ෂණ පාලනය කර ගැනීම සඳහා සුදුසු වෙන ආහාර මොනවද සහ නුසුදුසු ආහාර මොනවද කියලා. ඉතින් නොඩයට් YouTube channel එක subscribe කරලාම වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. තයිරොක්සින් කියන්නේ හෝමෝනයක් නේ. ඉතින් මෙන්න මේ හෝමෝනය අපිට වැදගත් වෙනවා අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කර ගැනීම සඳහා, ශරීරයේ වර්ධනය සඳහා, ඒ වගේම සෛලවල නඩත්තුව සඳහා. ඉතින් මෙන්න මේ තයිරොක්සින් ගොඩාක් වැඩි වුණොත් මොන වගේ රෝග ලක්ෂණද පෙන්වුම් කරන්නේ? පරිවෘත්ත ක්‍රියාවන් ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙටබොලිසම් එක අපේ ඇඟ ඇතුලේ වැඩි වෙනවා. මෙන්න මේ හේතුවෙන් බර අඩු වෙන්න පුළුවන්. බර වැඩි වීම ඉතාමත් හිමින් සිද්ධ වෙන්නේ. මෙන්න මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෘද ස්පන්දන වේගය වැඩි වීම, දහඩිය දැමීම, උෂ්ණත්වයට සංවේදී වීම, ඒ වගේම ව්‍යාකූල ස්වරූපයක් දැනීම, අත්වලට වැඩිපුර දහඩිය දැමීම, ඒ වගේම නිින්දට බාධා ඇතිවීම, විතර සිදුවන බඩ පුරුලට යාමේ තත්ත්වය මෙන්න මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තයිරොක්සින් වැඩි වුණාට පස්සේ ඔය තත්ත්වයක් ඇති වුණාට පස්සේ මෙන්න මේ රෝග ලක්ෂණ පාලනය කිරීමට, ඒ වගේම අස්ථි සෞඛ්‍ය රැක ගැනීමට සහ හෝමෝන පාලනය කර ගැනීම සඳහා ආහාර සහ පෝෂණය ඉතාමත් වැදගත් වෙනවා. මේ ආහාර පාලනයේදී අයඩින් අඩු පෝෂක බහුල ආහාර තමයි ගොඩාක් සුදුසු වන්නේ. විශේෂයෙන් මතක තබා ගන්න ඕන අයඩින් අඩු ආහාර මෙන්න මෙතනදී තෝරා ගන්න. ඒ වගේම cruciferous vegetables අපි හඳුන්වන්නේ ගෝවා, බ්‍රොකොලි, කලේ මෙන්න මේ වගේ දේවල් අපිට ආහාරයට එකතු කර ගන්න පුළුවනි. මේ හරහා අපිට තයිරොක්සින් වැඩිපුර නිපදවීම පාලනය කර ගැනීම සඳහා, ඒ වගේම සෙලේනියම් වැඩිපුර අඩංගු වෙලා තියෙන ආහාරත් සුදුසු වෙනවා. මෙතනදී බ්‍රැසිල් නට්ස්, බිත්තර, මාළු, ඕට්ස්, නිවිති, චිකන්, ඒ වගේම සූර්යකාන්ත ඇට උණු ඔය වගේ දේවලුත් වැදගත් වෙනවා. ඊළඟට වැදගත් වෙන khනිජ ලවණ දෙකක් තමයි යකඩ සහ සිංක්. මෙන්න මේවා අඩංගු වෙලා තියෙන ආහාර ගැන කතා කරනකොට යකඩ අඩංගු වෙලා තියෙන බොහෝ ආහාර ඉහළ ප්‍රතිශතයකින් අයඩින් අඩංගු වෙනවා. ඒ නිසා යකඩ ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වෙලා තියෙන සියලුම ආහාර මේ hypothyroidism කියන රෝගී තත්ත්වයේ තියෙන පුද්ගලයන්ට සුදුසු වන්නේ නැහැ. ඉතින් මේ යකඩ සහ සිංක් දෙකම අඩංගු වෙලා තියෙන බෝංචි, පරිප්පු, නට්ස් වර්ග, කජු, ඇට කජු, ආමන්ඩ්ස් මෙන්න මේ වගේ දේවල්, ඒ වගේම ඇට වර්ග, පෝල්ට්‍රි මේ වගේ දේවල් සුදුසු වෙනවා. ඒ වගේම කැල්සියම් සහ විටමින් D ගොඩාක් වැදගත් වෙනවා. මොකද මේ රෝගී තත්ත්වයේ යටතේදී අස්ථි ඝනත්වය අඩු වෙනවා. ඉතින් ඔය තත්ත්වය පාලනය කරගෙන කැල්සියම් වැඩි කර ගැනීමට ආහාර තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මෙතනදී ඔබ තෝරා ගන්න ඕන කැල්සියම් වැඩිපුර අඩංගු වෙන නමුත් අයඩින් අඩුවෙන් අඩංගු වෙලා තියෙන ආහාර. මෙතනදී තමයි ඔබට වැදගත් වෙන්නේ කොළ පැහැති පලා වර්ග, එළවලු වර්ග, කැල්සියම් ෆෝටිෆයි කරලා තියෙන සීරියල් වර්ග, සෝයා නිෂ්පාදන භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සෝයා නිෂ්පාදන භාවිතා කිරීමේදී මෙතනදී මධ්‍යස්ථ ප්‍රමාණයකින් භාවිතා කරන්න. ඒ වගේම හොඳ මේදය ප්‍රතිඔක්සිකාරක වැඩිපුර අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඕලියෝ, ආලිපේර, බෙරිස්, පැංගිරිකුලේ, පළතුරු, තක්කාලි ප්‍රදාහයන් අඩු කරගන්න මෙන්න මේ එළවලු ඔබට යොදා ගන්න පුළුවන්. දැන් අපි බලමු සීමා කරන්න ඕනේ එළවලු සහ සුදුසු නැත්තේ මොන වගේ දේවල්ද කියලා. මෙන්න මෙතනදී අයඩයිස් ලුණු භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ මෙවැනි රෝගී තත්ත්වයන් පවතින පුද්ගලයන්ට. ඒ වගේම මුහුදු ආහාරත් සුදුසු වන්නේ මේ යටතේ සීවීඩ්ස් වලින් හදන ලද ආහාර මෙන්න මේ වගේ දේවලුත් ඔබට සුදුසු වන්නේ නැහැ. ඊළඟට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වන කිරි, චීස්, යෝගට් මෙන්න මේවත් අපි ගොඩක් සීමා සහිතව තමයි භාවිතා කරන්න ඕන. ඒ වගේම වැඩිපුර සෝයා නිෂ්පාදන භාවිතා කරන්නත් බැහැ. මේවත් මධ්‍යස්ථ ප්‍රමාණයන්ගෙන් භාවිතා කරන්න ඕන. ඒ වගේම කැෆීන් අඩංගු වෙලා තියෙන කෝපි, තේ, එනර්ජි ඩ්‍රින්ක්ස්, ඒ වගේම චීනි සහිත ආහාර මෙන්න මේවත් පාලනය වෙන්න ඕන. ඊළඟට ග්ලූටන් අඩංගු වෙලා තියෙන ඉඟු පිටියෙන් හදන ලද පාන්, බේකරි නිෂ්පාදන, ග්ලූටන් අඩංගු වෙලා තියෙන වෙනත් ආහාර පිළිබඳව ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඔන්න ඔය
වගේ ආහාරات සුදුසු වන්නේ නැහැ. මෙන්න මේ වගේ තයිරොක්සින් වැඩිපුර අඩංගු වෙලා තියෙන රෝගී තත්ත්වයන් යටතේ. ඉතින් තයිරොක්සින් වැඩිවීම වගේම අඩුවීමත් රෝගී තත්ත්වයක්. ඉතින් මෙන්න මේ තත්ත්වයේදී ඔබට රෝග ලක්ෂණ පාලනය කර ගැනීම සඳහා ආහාර නිසි ලෙස භාවිතා කිරීම තෝරා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් සමහර ආහාර ඔබට ෆ්‍රීලි ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මම සඳහන් කළා සමහර ආහාර ඔබට ලබා ගන්න පුළුවන් මධ්‍යස්ථ ප්‍රමාණයන්ගෙන් විතරයි. සහ සමහර ආහාර සම්පූර්ණයෙන්ම ඔබ නවතා දමනවා නම් මේ රෝග ලක්ෂණ ඇතිවීම ගොඩාක් පාලනය කරගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අද මේ වීඩියෝ එක ඔබට ඔබගේ නිරෝගී බව ඉහළ නංවා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.